ආයිබෝන් පුතේ දැන් මාව ඇහෙනවා පැහැදිලි නේ පුතේ ආයිබෝන් ආයුබෝවන් අපි හරි හත ශ්‍රේණියේ පාඩම් ටික අපි පටන්ගෙන තියෙන්නේ අපි මේ බෝඩ් එක දැක්කහමත් ඔයාලට මතක් වෙනවා ඇති අපි පෞද්ගලික සතියේ කරපු දේවල් එක්ක නේද පළවෙනි පාඩමේ එනදු නම්බර්කල් කියන පාඩම අපි පටන් ගත්තනේ නේද එනදු නම්බර්කල් කියන පාඩම අපි පටන් ගත්තනේ මතකද මේක අපි අද පොතත් එක්ක වැඩ කරමු පොතේ තියෙනවා ඔව් එනද නම්බර්කල් කියලා පාඩමක් තියෙනවා. ඒකේ යාළු තුන්දෙනෙක් හම්බ වෙලා ඉන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලා අලුත් පන්තියකට ගියපුවාම වෙනත් පාසලකින් ඔයාගේ පන්තියට ඇවිල්ලා ඉන්නවා අලුත් යහළුවෙක්. එහෙම නැත්නම් අලුත් ඉහෙලියක් ඇවිල්ලා ඉන්නවා ඔයාගේ පන්තියට. එතකොට ඔයාගේ පරණ යාළුවෝ ටික එකතු වෙලා ඉන්නවා සමහර විට පන්ති මාරු කරනවා නේද? එකේ ඉඳලා පහ ශ්‍රේණිය වෙනකන් හිටපු ළමයි නෙමෙයි 6 දී වෙනස් වෙනවා. සමහර පන්ති 7 දී වෙනස් වෙනවා. වෙනත් පන්ති වල අය මේකට එනවා මේකේ පන්ති අනිත් පන්ති වලට යනවා නේද A B C D වෙන් කරලා තියෙනකොට එක එක පන්ති වලට යනවා. එහෙම යන අයගෙන් අලුත් යාළුවෝ එකතු වුණාම ඉතින් ඒ යාළුවත් එක්ක කතා බහ කරලා අලුතෙන් යාළු වෙනවා නේද? පිට කෙනෙක් ඇවිල්ලා ඉන්නවා නම් එයා කලින් ඉගෙන ගත්තේ කොහෙද? එයාගේ ගම කොහෙද? නම මොකක්ද? නේද? මේවා අහලා ඔයාගේ විස්තර එයාට කියලා එයාගේ විස්තර ඔයා අහගෙන එහෙම අලුත් යාළුවෝ හඳුනා ගන්නවා නේද? එහෙම කතා බහ කරනවා. මේ වගේ සිද්ධියක් තමයි අපි පළවෙනි පාඩමේ එනදු නම්බර්කල් කියන පාඩමින් අපි පාඩමට පිවිසෙන්නේ 7 ශ්‍රේණියේදී. ඔයාලා දැන් 2026 7 ශ්‍රේණියෙන් ඒ හින්දා අපි 7 ශ්‍රේණිය වැඩ පටන් ගත්තා. මම පළවෙනි ක්‍රියාකාරකම කරන්න කලින් ඔයාලට මම මතක් කරන්නම්. ඔයාලා ඔහොමම එන්න දෙවනි පිටුවට. ඔයාලගේ පොතක් තියෙනවා නම් දෙවනි පිටුවේ තියෙනවා මෙයාලගේ සංවාදයක්. ඊට පස්සේ මෙතනදී හතරවන ක්‍රියාකාරකම තියෙන්නේ මෙන්න මේ අක්ෂර ටික හඳුන්වලා දෙන්නේ නේද මේ අක්ෂර ටික හතරවෙනි ක්‍රියාකාරකමේදී හඳුන්වලා දෙනවා මේ පාඩම මම පාඩම ක්‍රියාකාරකම් එකේ සිට යනවා මම මේක පොඩ්ඩක් හඳුන්වලා මේකෙන් අයින් වෙන්න හරිද එතකොට grade 7 පළවෙනි පාඩමෙන් අපි බලාපොරොත්තු වන ව්‍යාකරණ පැත්ත තමයි භාෂාවට බාහිරින් එකතු වෙච්ච අක්ෂර පහක් ගැන ඉගෙන ගන්න. නේද? අපේ දෙමළ භාෂාවේ තියෙනවා පුතේ ඔයාලගේ හැම පෙළ පොතකම නේද? ඔයාලා grade 6 වලත් පෙළ පොතක් තියෙන්නේ නැතිනේ. මෙතන පිට කවරේ ඇතුල් පැත්තේ තියෙනවා අක්ෂර මාලාව. නේද? දෙමළ අක්ෂර මාලාව තියෙනවා. ඒකට අපි දෙමළෙන් කියන්නේ තමිල් අරිච්චුවඩි කියලා කියනවා. මෙතන තියෙනවා පුතේ දෙමළ අක්ෂර මාලාව. ඒකෙදි උඩින් හරහට තියෙන්නේ වමේ සිට දකුණට තියෙන්නේ ස්වර අක්ෂර. උயிර් එලුතුකල් කියලා අපි දෙමළෙන් කියනවා. උயிර් එලුතුකල් කියලා අපි දෙමළෙන් කියන ස්වර අක්ෂර තියෙනවා උඩ වමේ සිට දකුණට. එතකොට ඉහළ ඉඳලා පහළට මුලින්ම තියෙනවා හල් වූ අක්ෂර ටිකක්. අපි ඒවට සිංහලෙන් කියන්නේ ව්‍යංජන අක්ෂර කියලා. දෙමළෙන් හල් වූ ස්වර ව්‍යංජන අක්ෂර වලට දෙමළෙන් කියන්නේ අපි මෙයින් එලුතුකල් කියලා. නේද? මේවා ඔක්කොම දන්න පොඩ්ඩක් මතක් කරේ. හරිද? මෙයින් එලුතුකල් කියලා කිව්වා. එතකොට උඩින් තියෙන ස්වරාක්ෂරයි ව්‍යංජනාක්ෂරයි එකතුවෙන් හැදෙන මේ මැද තියෙන නේද? මේ පැත්තේ ස්වරාක්ෂර ව්‍යංජනාක්ෂර වල එකතුවෙන් හැදෙන මේ මිශ්‍ර අක්ෂර වලට තවත් නමක් දෙමළෙන් කියනවා. නේද? ස්වර ව්‍යංජන වල එකතුවෙන් හැදෙන මිශ්‍ර අක්ෂර වලට අපි කියනවා උயிර් මෙයි එලුතුකල් කියලා. උயிර් මෙයි එලුතුකල් කියලා කිව්වා. දැන් ඔය අකුරු ටික ඔක්කොම 6 ශ්‍රේණියට එනකොට අපි ඉගෙනගෙන ඉවරයි. නේද? 6 ශ්‍රේණියට එනකොට මේ අක්ෂර මාලාව නේද? පොතේ පිට කවරේ තියෙන අක්ෂර මාලාව ඉගෙනගෙන ඉවරයි. 7 පන්තියට ආපුවාම අපි පළවෙනි පාඩමත් එක්ක හඳුනා ගන්නවා වෙනත් භාෂාවකින් දෙමළ භාෂාවට ආදේශ කරගත්තු අක්ෂර පහක් ගැන තමයි පළවෙනි පාඩමේ අවබෝධ කරගන්න තියෙන්නේ. ඉතින් අර සංවාදයක් තියෙනවා. ඒ සංවාදයේ ඉන්න පුද්ගලයන් අනුව ඒ පුද්ගලයන් ගැන නම් කියද්දී, ගම් කියද්දී මෙන්න මේ අක්ෂර අත්‍යවශ්‍ය වෙනවා. ඒවා ලියන්න කියන්න. බලන්නකො පළවෙනි අකුර ජයන්න. ජ අක්ෂරය. ඊළඟට දෙවනුව අපි ඉගෙන ගත්තා හ අක්ෂරය. හයන්න.
හ අක්ෂරය. නම් ලියනකොට නේද? ගම් ලියනකොට මේ හයන්න ජයන්න වගේ අක්ෂර අත්‍යවශ්‍ය වෙනවා. නැත්නම් අපිට හරි උච්චාරණය දෙමළ භාෂාවෙන් ඉදිරිපත් කරන්න බැරි වෙන නිසා. ඊළඟට ෂයන්න, ඊළඟට තාලුජ ෂයන්න. මේකට මේ ෂයන්න තියෙනවා. අවසානයේ පස්වෙනි අකුර ශ්‍රී අකුර වෙනුවෙන් විතරක් භාවිතා වෙන මෙන්න මේ අකුර තියෙනවා. මේක තියෙන්නේ ශ්‍රී ලංකා ජයශ්‍රී ඒ වගේ ශ්‍රී අක්ෂරය කියන්න පමණයි මේක භාවිතා වෙන්නේ. ශ්‍රී අක්ෂරය පමණයි කියලා මේකට කියනවා නම් මෙයා ශ්‍රී අක්ෂරය වෙනුවෙන් පමණයි කියලා කියනවා නම් අනිත් අක්ෂර සියල්ලටම දෙමළ භාෂාවේ තියෙන සියලුම පිල්ලම් එකතු කරගන්නවා කියන එක තමයි ඒකේ අදහස. ඒ කියන්නේ අපි ණයට දැන් පාඩම් කරන වෙලාවේ ඉස්කෝලේ වැඩ කරන වෙලාවේ ඔයාට පෑනක් නැත්තම් පැන්සලක් නැත්තම් කට එකක් නැත්තම් එහෙම නැත්තම් ඔයා පොත ගෙනිච්චේ නැහැ. මොකද කරන්නේ? යාළුවාගේ කොලයක් ඉල්ල ගන්නවා, පෑනක් ඉල්ල ගන්නවා. අරගෙන යාළුවාගේ පෑන අරගෙන ඔයාගේ වැඩ ටික කරගන්නවා. ඒක ඉල්ලගන්නේ ළඟම ඉන්න යාළුවාගෙන්නේ. ඒ වගේ දමිළ භාෂාවේ ළඟම ඉන්න යාළු භාෂාවක් තමයි සංස්කෘත භාෂාව. ඉතින් මේ සංස්කෘත භාෂාව ළඟම භාෂාවක්. ඒකෙන් මෙයා ළඟ නැති උච්චාරණ 5ක් කලින් නම් 6ක් තිබුණා. ඒ 6 වෙනි එකත් මම මෙතන ලියලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම සයන්න වගේ ඇවිල්ලා අර ෂ අක්ෂරය එනවා. මේක උච්චාරණය ෂ. මෙන්න මේ අක්ෂරය. මේක ඇවිල්ලා බැඳි අක්ෂරයක් නේ පුතේ. මේ බැඳි අක්ෂර සිංහල භාෂාවෙන් දැන් අයින් කරලා තියෙනවා. එතකොට මෙහෙම අක්ෂර 6ක් ළඟම භාෂාවකින් ඊළ ගන්නවා අපේ භාෂාවේ නැති උච්චාරණ ටිකක් කියන්න ඕනවට. එතකොට මේ අක්ෂරය දැන් නම් අයින් වෙලා තියෙන්නේ. මේ අක්ෂරය අයින් කරලා තියෙන්නේ. ඒ අක්ෂර බැඳි අක්ෂරය දැන් පාවිච්චි වෙන්නේ නැති නිසා. දැන් මෙන්න මේ අකුරු හතරට දෙමළ භාෂාවේ අනිකුත් පිළිලම් ඒ විදිහටම යෙදෙනවා. ඒ කිව්වේ දැන් ඔයා යාළුවගෙන් පෑන ඉල්ල ගත්තාම යාළුවගේ පෑන ගත්තා කියලා යාළුවා ලියන විදිහට නෙමෙයි ලියන්නේ. ඔයා ලියන්නේ ඔයාගේ අත් අකුරු. ඔයා යාළුවගෙන් කොලේ ඉල්ල ගත්තට ඔයා ලියන්නේ ඔයාට ඕන දේ තමයි ඔයා ලියන්නේ. ඒ වගේ මේ දෙමළ භාෂාවට ආදේශ කරගත්තු මේ අක්ෂරවලට පිල්ලම් යොදා ගැනීමේදී සංස්කෘත පිල්ලම් නෙමෙයි යොදාගන්නේ දෙමළ පිල්ලම් තමයි මේකට යොදාගන්නේ. ඇල පිල්ල, ඉස් පිල්ල, හල් කිරීම, කොම්බුව, යන්සය මේ හැම පිල්ලමක්ම දෙමළ භාෂාවේ හැටියටම භාවිතා කරනවා. හැබැයි හොඳට මතක තියාගන්න මෙයාලට පා පිල්ලම් යොදන විදිහ විතරක් වෙනස්. මොන පිල්ලම්ද වෙනස් වෙන්නේ? මොන පිල්ලම්ද වෙනස් වෙන්නේ? පා පිල්ලම් යොදන විදිහ විතරක් අනිත් ඒවට සාපේක්ෂව වෙනස්. දැන් පා පිල්ලම් යොදන විදිහ දැන් ඇල පිල්ල හැම දෙමළ අකුරකටම ඇල පිල්ල එකම විදිහයි. කොම්බුව එකම විදිහයි. දීර්ඝ කොම්බුව එක විදිහයි. හල් කිරීම එක විදිහයි. සමහර අවස්ථාවල පොඩි වෙනස්කම් තියෙනවා. හැබැයි පාපිලි ගොඩක් වෙනස් විදිහට යෙදෙනවා. නේද? ඔයාලා දන්නවනේ දැන් පයන්න ගත්තාම ප උයන්න නේද? පාපිල්ල මෙහෙම. යයන්නටත් මෙහෙම. වයන්නටත් මෙහෙම. මෙහෙම පාපිල්ලන් යෙදෙන අවස්ථා තියෙනවා. නේද? එතකොට අපි හිතමුකෝ කයන්න කියලා. කයන්න කොහොමද ලියන්නේ? කයන්න මෙහෙම. ඒකේ පාපිල්ල කුයන්න මෙහෙම. එතකොට තයන්නේ පාපිල්ල මෙහෙම. තයන්නේ පාපිල්ල මෙහෙම. රයන්නේ පාපිල්ල මෙහෙම. නයන්නේ පාපිල්ල මෙහෙම. ඔය විදිහට පාපිලි වෙනස් හැඩ ගන්නවානේ. ඕකෙම දීර්ඝ අක්ෂරය ගත්තාම කුයන්නේ පාපිල්ල මෙන්න මෙහෙම. තුයන්නේ පාපිල්ල මෙන්න මෙහෙම. නේද? තුයන්නේ පාපිල්ල මෙහෙම ගෝලයක් විතරයි. රුයන්නටත් මෙහෙම. නුයන්න මෙන්න මේ විදිහට ඇවිල්ලා අරකටම ඇලපිල්ලක් ආදේශ වෙනවා. ඔය විදිහට පාපිලි වෙනස් වෙනවා. මේ සංස්කෘත අක්ෂර නේද? භාෂාවට ඇතුළත් කරගත්තු මෙන්න මේ සංස්කෘත අක්ෂර හතරට පාපිල්ලම් යෙදීම මෙහෙමත් නෙමෙයි. තවත් වෙනම හැඩයක් ගන්න. ඉතින් අපි අද කතා කරන්නේ මේ සංස්කෘත අක්ෂර වලට පාපිල්ලම් යොදන ආකාරය මුලින්ම කතා කරලා ඉන්නේ. ඊට පස්සේ
අපි යමු පාඩමට. හරි. දැන් ඔන්න ජ අක්ෂරය, හ අක්ෂරය, ශ අක්ෂරය සහ තාර්ජ ශ අක්ෂරයත් මෙතන තියෙනවා. මේ අක්ෂරවලට කාන් පිල්ලම් යොදන්නේ කොහොමද කියලා බලන්න. සංස්කෘත අක්ෂර වලට දෙමළෙන් කියන්නේ වඩමොළි එළුතුක්කල්. මේ වඩමොළි එළුතුක්වල කෙටි පාපිල්ල යොදන්නේ කොහොමද? කෙටි පාපිල් ජයන්න මෙහෙම තියෙනවා. රූලෙන් පල්ලෙහා මෙහෙම කැරකෙනවා. මෙයාගේ කෙටි පාපිල්ල මෙහෙම ගිහිල්ලා මෙන්න මෙහෙම. ඒ කිව්වේ මෙහෙම එළියට යන කෙනා මෙන්න මෙතනදී කෙලින් පහළට ඇවිල්ලා මෙන්න රවුමක් ආකාරයට මෙන්න මේ විදිහට යනවා. මේ තමයි කෙටි පාපිල්. එහෙමනම් දීර්ඝ පාපිල්ල ජයන්න මෙහෙම ලිව්වා. මෙහෙම කැරකුවා. මෙයා මෙහෙම ගිහිල්ලා අර මෙතන නතර කරානේ. එහෙම නතර වෙන්නේ නැහැ. එයා එහෙම ඇවිල්ලා තව රවුමක් මෙහෙම කැරකෙනවා. ඒ කිව්වේ දැන් අපි මුලින්ම පටන් ගත්තේ මෙහෙම ගියා. මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා මෙතනනේ නතර වුණේ කලින් එළියට පැනලා. එයා එතන නතර වෙන්නේ නැතුව මෙහෙම කැරකෙනවා. ඒ තමයි දීර්ඝ පාපිල්. මේ අකුරු හතරටම පාපිල්ල යොදන්නේ ඔය ආකාරයෙන්මයි. නේද? අපි අක්ෂර සියල්ලම ලියලා පාපිලි යොදන තැන් හිස් තැන් ඉතුරු කරගත්තා. ඒකේ පාපිලි දැම්ම ඒ පහුගිය සතියේ. නේද? සමහර පන්තියේ අද දරුවෝ හැමෝම නෑනේ නේද? එදා හැමෝම ඇවිත් හිටියේ නෑනේ. සමහර අය එදා ඇවිල්ලා හිටියේ නෑ. ඔන්න එයාලට ඒ ටික මතක් කරා දැම්මා. හරිද? එතකොට මට දැන් ඕනේ මේ ඉතුරු අකුරු තුනේ පාපිල්ලම් යොදන්නේ කොහොමද කියලා මෙතන ඔයාලා දාලා පෙන්නන්න ඕනේ. දැන් පළවෙනි ජයන්න මම ලිව්වා අයන්නයි ෂයන්නයි සයන්නයි පාපිලි යොදලා පෙන්නන්න. අපි මේකේ උච්චාරණයත් ඕනනම් අපි මෙහෙම ලියමු. මේ ඇවිල්ලා ජයන්න. මේක ඇවිල්ලා හයන්න. මේක ෂයන්න. උච්චාරණයක් ලියලා පෙන්නමු. අපිත් කරන්න ඕනේද? කරලා තියෙන කට්ටිය කරන්න එපා. නොකරපු අය කරන්න. පාපිල ලියලා තියෙනවා නම් ආයි ලියන්න එපා පුතේ. මේක ජු යන්න. මේක ජූ යන්න. දැන් මට ඕනේ උයන්නයි ඌ යන්නයි. ඒ වගේම සර් මේ ගිය ඔව් පුතේ සර් ගිය ක්ලාස් එකේ සර් ලියපු අය සර් ලියන්න එපා. ගිය සතියේ මේක කරා නම් ආයි ලියන්න එපා පුතේ. මෙතනින් මම මේක ඉවර කරනවා. පොඩ්ඩක් මතක් කරගන්න. මේක ෂු යන්න. මේක ෂූ යන්න. දැන් ලියලා පෙන්නන්න. හරි. හරි. ලියන්න. දැන් මේ ජයන්න ලියද්දි පොඩ්ඩක් නේද මතක තියාගන්න ඕනේ. දැන් වාගේ පොතේ රූල් තියෙන්නේ මෙහෙමනේ. මෙන්න රූල් තියෙනවා. ඔකනේ අපිට ලියන්නේ අපි. රූලේ ජයන්න ලියද්දි මෙන්න ඔය බෝලේ හරි භාවිත බෝලයක් දැම්මා. මේ විදිහට ගියා. මේ රූල දෙක ඉස්සරහට ගිහිල්ලා රූලෙන් පල්ලෙහාට ඉතුරු කොටස මෙහෙම රවුම් කරලා දාන්න. මේ ජයන්න. අනිත් අක්ෂර ටික රූල මතමයි රූලෙන් උඩ ලියන්නේ. මේක ෂ අක්ෂරය ඊළඟට හ අක්ෂරය ඊළඟට කාර්යශීලීත්වයක් තියෙනවා. මෙන්න මේ ආකාරයට රූල ප්‍රායෝගිකව අපේ අකුරු රූල පුරා ලියන්නේ නෑනේ අපි පුංචි පන්ති වල තමයි රූල් දෙකේ ගෑවෙන්න ලියන්නේ. පළවෙනි වතාවට විතරක් ඔයාලා මේ රූල පිරෙන්න මේ වතාවේ විතරක් අක්ෂරය පිළිවෙලට ලියා ගන්න. ඊට පස්සේ ඔයාලගේ අකුරේ ප්‍රමාණයට අත් අකුරු වල ප්‍රමාණයට ලියන්න පුළුවන්. හරි. දැන් ලියපු කට්ටිය බලන්න ලියලා තියෙන එක හරිද කියලා. ඔන්න මං හයන්න ලියනවා. හයන්න ලිව්වා. කෙටි පාපිල දාන්න යන්නේ. මෙන්න ඉදිරියට ගියා. පහළට ගිහිල්ලා මෙන්න මෙහෙම කපලා නතර වෙනවා. එතකොට ඌ යන්න ලියද්දී
ඔන්න 6 ලිව්වමම පාපිල්ල දැම්මා. මෙන්න කෙටි දීර්ඝ පාපිල්ල. ඊළඟට ශයන්. මෙන්න මේ ශයන් ලිව්වා. ඉදිරියට ගියා. මෙන්න කෙටි පාපිල්ල. නැවතත් ශයන් ලියනවා මම. ශ ඉදිරියට ගියා. ඔන්න දීර්ඝ පාපිල්ල. ශයන් ලියන්නම්. ශ කෙටි පාපිල්ල. නැවතත් ශ අකුර දීර්ඝ පාපිල්ල. ලියලා ඉවර නම් ඔයාලගේ කරෙක්ෂන් බලා ගන්න. එදා ලියපු කට්ටියත් බලන්න මේකේ හරිද කියලා ඔයාලගේ කරෙක්ෂන් හදලා තියෙනවද කියලා ওই විදිහටම. අර කලින් කරපු කට්ටියත් ලියලා තියෙන එක හරියටම හරිද කියලා චෙක් කරගන්න අපි ඊළඟ පාඩමට යමු. හරි. අපි 6 වන ක්‍රියාකාරකමට යමු. හරිද? මේ තියෙන්නේ පෙළ පොතේ 6 වන ක්‍රියාකාරකම. செயற்பாடு 6. ஆசிரியரின் உதவியுடன் செவிமடிப்போம் வாசிப்போம் 6 වන ක්‍රියාකාරකම. ඒකේ සරස්වතී දේවියගේ පින්තූරයක් තියෙනවා. ඊට පස්සේ ජම්බු ගෙඩියක පින්තූරයක් තියෙනවා. ඊට පස්සේ හනුමන්තගේ පින්තූරයක් තියෙනවා. ඊළඟට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ පින්තූරය තියෙනවා. පහලින් තියෙනවා හිමාලය වන නේද? හිමාල කන්ද පින්තූරයක් තියෙනවා. අන්තිමේට තියෙනවා ලක්ෂ්මී දේවියගේ පින්තූරයක් තියෙනවා. මෙතන සරස්වතී මෑණියෝ සහ ලක්ෂ්මී මෑණියෝ දෙන්නම ඉන්නවා. මම ඉතින් පුංචි කතාවක් කියන්නද ඔය දෙන්න ගැන. සරස්වතී මෑණියෝ සහ ලක්ෂ්මී මෑණියෝ ගැන පුංචි කතාවක් කියන්නද? අහන්න කැමතිද? කවුද කැමති? චූටි කතාවක් කියන්නද? කැමතිද අහන්න? කවුරුත් කතා නැහැ. සෙනෝන් මයෝන් සංහිඳ කොහොමද කැමති කියලා රේස් හෑන්ඩ් කරලා තියෙනවා. හොඳයි. අපි බලමු මේ දෙන්නගේ චූටි කතාව. හරිද? මේ Hindu ආගමේ පුතේ ප්‍රධානම දෙවියෝ නේද? ලොකුම දෙවියෝ තමයි විෂ්ණු දෙවියෝ නේද? ශිව දෙවියෝ කියලා කියන්නේ එයා තමයි ලොක්කා. එයා තමයි ප්‍රධානම දෙවියා නේද? දෙවියන්ගේ දෙවියෝ. එතකොට මේ සරස්වති මෑණියෝ දවසක් මේ ශිව දෙවියෝ ළඟට ගිහිල්ලා අහනවා මට මේ අපේ මේ සරස්වති මෑණියෝ නෙමෙයි ලක්ෂ්මී මෑණියෝ ඉස්සලම යනවා. මේ මට මේ අපේ ශ්‍රාවකයන්ට මගේ පිහිට පතාගෙන එන මගේ ශ්‍රාවකයන්ට මට උදව් කරන්න අවශ්‍යයි. මේ බැරිද මට මොනවා හරි දෙයක් දෙන්න? එයාලා ගොඩාක් දුප්පත් අය, හරි අගහිඟකම් වලින් පෙළෙන්නේ. එයාලට දෙන්න පුළුවන් මොකක් හරි දෙයක් මට ලබා ගන්න පුළුවන්ද කියලා මේ ශිව දෙවියන්ගෙන් අහනවා. කවුද අහන්නේ? ලක්ෂ්මී දේවිය. හරිද? ශිව දෙවියෝ මොකද කරන්නේ? මේ හරි. ඔයාට එන්නේ ගොඩක් අය වගේ පිහිට පතාගෙන ඉන්නේ දුප්පත් මිනිස්සුනේ. ඉතින් එයාලට අගහිඟකම් තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාට මම පොඩි භාජනයක් දෙන්නම්. ඔයාට ඕනම කෙනෙකුට ඕන තරම් මුදල් දෙන්න පුළුවන් කියලා රන්කාසි පිරිච්ච භාජනයක් සෙම්බුවක් මෙයාට ලබා දෙනවා. මේ සෙම්බුවේ කොච්චර ගත්තත් ඒක ඉවර වෙන්නේ නැහැ. ඉතින් ඕන තරම් එයාට දෙන්න පුළුවන්. දැන් මේ ලක්ෂ්මී දේවිය එයා දැන් මේකත් අරගෙන තමන්ගේ මේ පිරිසට උදව් කරන්න පුළුවන් කියලා බොහොම සතුටින් ඔන්න මේ දේව සභාවේ නික්ම යනවා. කොහොම හරි මෙන්න මේ පණිවිඩේ ආරංචි වෙනවා සරස්වතී දේවියට. හරිද? දැන් ඔන්න සරස්වතී දේවියට හම්බෙච්ච ගමන් මේ පණිවිඩය ලැබිච්ච ගමන් සරස්වතී දේවිය දුවගෙන එනවා දේව සභාවට. දුවගෙන ඇවිල්ලා අනේ දේවයන් වහන්සේ
මට දෙවියන් වහන්සේද කියන්නේ අනේ දෙයියනේ මේ ඔබ වහන්සේ මේ කවුද ලක්ෂ්මී දේවියට ලොකු මේ වරයක් ලබා දුන්නා කියලා මට ආරංචියක් හම්බුණා. ඉතින් මටත් මොනවා හරි වරයක් දුන්නොත් නේද හොඳ. ඇයි මාව අමතක කරේ දෙවියනේ? මටත් වරයක් දෙන්න. එනවා. ඇයි වාට වරයක් මොකටද? නෑ මගෙන් මේ ගොඩාක් අය මගෙන් එක එක දේවල් ඉල්ලන් එනවා. ඉතින් එයාලට මටත් දෙන්න දෙයක් තියෙන්න ඕනේනේ. ඉතින් මටත් මොනවා හරි වරයක් දෙන්න කියලා. එතකොට මේ විෂ්ණු දෙවියෝ ශිව දෙවියෝ මේ සරස්වති මෑණියන්ට දෙනවා වරයක්. ඒ තමයි ඔයා මේ ලෝකේ පවතින තාක් මේ ලෝකේ තියෙන සියලුම සංගීතය නේද? මේ සංගීතය සම්බන්ධ කලාත්මක සියලු දේවල් වලට අධිපතිනිය ඔයයි. හරිද? මේ හැමෝටම ඔයාට පුළුවන් ඔයාගේ වරයන් දීලා එයාලට ගොඩාක් උදව් කරන්න පුළුවන් කියලා. හැබැයි මේ සරස්වති මෑණියන්ගේ හිත එච්චර සතුටු වුණේ නෑ මේකට. නේද? මේ සරස්වති මෑණියෝ ගොඩක් සතුටු වුණේ මෙයා මොකද කරන්නේ මූණ පොඩ්ඩක් අදිමදි කරන ස්වභාවයක් මූණේ තියෙනවා. සිව දෙවියෝ අහනවා. ඇයි මේ සරස්වති දේවිය මොකද මේ පොඩ්ඩක් මූණේ සතුටක් නැතුව ගත කරන්නේ මේ මොහොත කියලා අහනවා. ඒක සරස්වති මෑණියෝ කාන්තාවක්නේ නේද? කාන්තාවෝ හරි කැමති තව අනිත් අයට වඩා පොඩ්ඩක් වැඩිපුර කැපිලා පේන්න තමයි කාන්තාව චුට්ටක් try කරන්නේ නේද? ඉතින් අර කවුද? ලක්ෂ්මී දේවියට දීපු තරම් යාට මුදල්නේ සල්ලිනේ දාකයට දේවල් කරන්න පුළුවන් මෙයාට ඒ තරම් වටිනා දෙයක් ලැබිලා නැහැනේ කියලා පොඩි දුකක් තිබුණා. ශිව දෙවියෝ මේක තේරුම් ගත්තා. ශිව දෙවියෝ කිව්වා මේ මන් දන්නවා ඔයා පොඩ්ඩක් කනස්සල්ලෙන් ඉන්නේ ඇයි කියලා ඔයාට ලැබිච්ච දේ වටිනාකම ඔයා නොදැනයි කොහොම කනස්සල්ලෙන් ඉන්නේ. ඔයා හිතන්නේ ඔයා ළඟ තියෙනවා නම් මුදල්. තියෙන මුදල් ඔයාගෙන් නැති වෙලා යන්න පුළුවන්. මුදල් කියන දේ නැත්තටම නැති වෙලා යන්න පුළුවන්. හැබැයි Tamanට ලැබිච්ච ටැලන්ට් එක ඉගෙනීම නේද? දැනුම Taman දන්න ශාස්ත්‍රය නේද? මියුසික් එහෙම දන්න කට්ටිය ඉන්නවා. එහෙම Tamanට හැකියාවන් ලැබෙනවනේ. ඒව කවදාවත් නැති වෙන්නේ නැහැ. කාටවත් හොරකම් කරන්නත් බෑ. මේක තමයි ධනයටත් වඩා වටින ධනය කියලා විෂ්ණු දෙවියෝ කියලා දෙනවා. ඉතින් මගේ පුතාලා දුවලත් හොඳට ඉගෙන ගන්න. හොඳට ඔයාලගේ දක්ෂතා තවත් දියුණු කරගන්න. ඒවා කවදාවත් ඔයාගෙන් නැති වෙන්නේ නැහැ. නැති කරන්නත් බෑ. හොරින් ගන්නත් බෑ. නේද? ඒක තමයි ධනයටත් වැඩිය වටින ධනය කියලා විෂ්ණු දෙවියෝ කිව්වා. මාව ඇහෙනව නේද පුතේ නැවතත්? හරි. ඔන්න ලක්ෂ්මී දේවිය නිසා ලක්ෂ්මී දේවියගේ සරස්වති දේවියගේ තාවක් කිව්වා ඇහුණා නේද හැමෝටම? සඳුනි මොකද පුතේ? සර්ග පැහැදිලිව ඇහුන්නේ නැහැ. පැහැදිලිව ඇහුන්නේ නැහැ. එහෙමද? අන්තිම ටික. එතකොට සරස්වති දේවියට ලැබුණේ මේ සංගීත අධිපති සරස්වති දේවියට ලැබුණේ සංගීතයට අධිපතිත්වය නේද? කලාවට අධිපතිත්වය ලැබුණේ. හැබැයි ලක්ෂ්මී දේවියට මුදල් නේද? මුදල් පිළිබඳව අධිපතිත්වය ලැබුණා. එයා ළඟ මුදල් සෙම්බුවක් තිබ්බ කොච්චර සල්ලි දුන්නත් එයාට ඒක නැති වෙන්නේ. අතින් සල්ලි දානවා නේද? එයාට ඒ හැකියාව තිබුණා. ඉතින් මේ සරස්වති මෑණියන්ට පොඩ්ඩක් හිතේ කනස්සල්ලක් තිබුණා. මට තියෙන එක අරතරම් වටින්නේ නෑනේ කියලා. කොයි තරම්ද පුතේ? අර මුදල් තරම් වටින්නේ නෑනේ කියලා පොඩි මේ කනස්සල්ලක් තිබුණා. එතකොට විශ්ව දෙවියෝ අන්තිමේදී පැහැදිලි කරා මොකද්ද කිව්වේ? මුදල් වගේ නෙමෙයි. කෙනෙක් ළඟ තියෙන මුදල අද තියෙයි හෙට
හරි. ඇහෙනව නේද පුතේ? වෙලාව යනවනේ. අපි යමු ඊ පාඩමට. right. දැන් ඔය පෙළ පොත් තියන අයට හොඳයි. නැති අය 6 වෙනි පිටුවේ පෙළ පොතේ 6 වෙනි පිටුවේ තියෙන පුතේ සෙයට් පාඩු 6 ක්‍රියාකාරකම 6 තියෙනවා. හරිද? ඒකේ ක්‍රියාකාරකම දීලා තියෙන හැමෝටම පොත් නැති නිසා මම ක්‍රියාකාරකම මම බෝඩ් එකේ ලියන්න. හරිද? අපි බලමු මොකක්ද කරන්න තියෙන්නේ කියලා.